ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ data communication වල තියෙන හරිම interesting ඒ වගේම ගොඩක් වැදගත් topic එකක් ගැන. data send කරනවා කියන්නේ නිකම්ම 1.0 ටිකක් එහාට මෙහාට යවන එක විතරක් නෙමෙයි. timing ඒ කියන්නේ කාලය මේ process එකේදී ඇයි මෙච්චරම critical වෙන්නේ? අපි බලමු මේකේ ඇතුලේ තියෙන ගැටලු සහ ඒවට solutions හෙව්වේ කොහොමද කියලා. හරි මෙන්න අද අපේ plan එක. මුලින්ම අපි බලමු data යවනකොට එන මේ timing ප්‍රශ්නය ඇත්තදම මොකක්ද කියලා. ඊට පස්සේ ඉංජිනේරුවන් මේකට හොයාගත්ත solutions දෙක ගැන අපි කතා කරනවා. අන්තිමට මේ ක්‍රම දෙක compare කරලා බලලා අපේ දැනුම පොඩ්ඩක් test කරලා බලන අවස්ථාවක් තියලා. හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි කොටසින්. The timing problem. data send කරන එක අපි හිතන තරම් ලේසි නැත්තේ ඇයි? මේකට මූලිකම හේතුව තමයි අපි දැන් බලන්න යන්නේ. මේක තේරුම් ගන්න හොඳම විදිය තමයි මේ උදාහරණය. sender ඒ කියන්නේ data යවන කෙනයි, receiver ඒ කියන්නේ data ගන්න කෙනයි දෙන්නම perfect sync එකක ඒ කියන්නේ එකම tempo එකක ඉන්න ඕන. පොඩ්ඩක් හරි timing වැරදුනොත් යවන data එක receiverට හරියටම තේරුම් ගන්න බැරි වෙනවා. අර අත්පුඩි සද්දේ වගේ තමයි rhythm එක නැති වුනොත් මුළු සින්දුවම අවුල් වෙනවා වගේ වැඩක්. හරි දැන් අපි අර අත්පුඩි කතාවෙන් කම්පියුටර් ලෝකේ ටෙක්නිකල් පැත්තට එමු. අපේ කම්පියුටර්ස්, ෆෝන්ස්, රවුටර්ස් මේ හැම ඩිවයිස් එකකම තියෙනවා එයාලගේම ඉන්ටර්නල් ක්ලොක් එකක්. ඒක තමයි මේ ඩිවයිස් එකේ රිද්ම් එක. හැබැයි ප්‍රශ්නේ පටන් ගන්නෙ මෙතනින්. සෙන්ඩර්ගේ ක්ලොක් එකයි රිසීවර්ගේ ක්ලොක් එකයි කවදාවත් 100%ක්ම එකම ස්පීඩ් එකෙන් වැඩ කරන්නේ නැහැ. ඔන්න ඕකට තමයි අපි කියන්නේ ක්ලොක් මිස්මැච් කියලා. හිතන්න ඔරලෝසු දෙකක් තියෙනවා. එකක් දවසකට තත්පරයක් ඉස්සරහට යනවා. අනිත් එක නියමෙටම වෙලාව පින්නනවා. එක දවසකට ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒත් මාසයක් ගියාම ලොකු වෙනසක් නේද? data යවනකොටත් වෙන්නේ ඕකම තමයි. පොඩි වෙනසක් වුණත් bits මිලියන ගාණක් යද්දී ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මෙන්න බලන්න practical example එකක්. හිතමු receiverගේ clock එක senderට වඩා 1% එකකින් faster. ඒ කියන්නේ වේගවත් කියලා. ඒ කියන්නේ senderගේ clock එක 100 පාරක් ටික් වෙනකොට receiverගේ එක 101 පාරක් ටික් වෙනවා. පොඩි වෙනසක් වගේ නේද පේන්නේ. බලමු මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. හරි. එහෙනම් පොඩි ප්‍රශ්නයක් මේ විදිහට bits 50ක් යවුවට පස්සේ receiver data එක කියවන වෙලාව ඒ කියන්නේ sampling time එක කොච්චරක් විතර වෙනස් වෙලා තියෙයිද? අර පොඩි error එක එකතු වෙලා ලොකු වෙනව නේද? ඔන්නෝකයි ප්‍රතිඵලය. ඒකට අපි කියනවා sampling error කියලා. receiver වැරදි වෙලාවක data එක sample කරනවා, ඒ කියන්නේ කියවනවා. හරියට bit එකේ මැදදී කියවන වෙනුවට bit එකේ අග හරියේදී හරි bit දෙකක් අතර මැද හරි කියවුවොත් මොකද වෙන්නේ? සමහර විට 1 එකක් 0 එකක් විදියට පේන්න පුළුවන්. data corrupt වුණා. දැන් මේ sampling error එක තවත් දරුණු වුණාම එක තමයි framing error කියන්නේ. මෙතනදී receiverගේ sync එක කොච්චර අවුල් වෙනවද කියනවනම් එයාට data character එකක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් bits 8 එක group එකක් කොතනින් පටන් අරන් කොතනින් ඉවර වෙනවද කියලාවත් හොයාගන්න බෑ. මුළු data frame එකම පටලැවෙනවා. හරි. ඉතින් මේ බරපතල ප්‍රශ්නෙට මොකක්ද විසඳුම? අපි බලමු පළවෙනි solution එක. asynchronous transmission. මේකෙදි කරන්නේ character by character. ඒ කියන්නේ අක්ෂරෙන් අක්ෂරේ data යවන එක. මේ process එක හරිම simple. මුලින්ම sender start bit එකක් යවනවා. ඒක receiverට alarm එකක් වගේ හරි data එන්නයි යන්නේ ready වෙන්න කියලා. ඒ start bit එක ආව ගමන් receiver එයාගේ clock එක resynchronize කරගන්නවා. ඊට පස්සේ නියම data එක ඒ කියන්නේ character එක එනවා. අන්තිමට stop bit එකක් එනවා. ඒකෙන් කියන්නේ හරි මේ character එක ඉවරයි කියලා. ඉතින් හැම character එකටම මේ process එක repeat වෙනවා. හැබැයි මේ ක්‍රමේ වාසියක් වගේම අවාසියක්ත් තියෙනවා. වාසිය තමයි හැම character එකක් ගානෙම resync වෙන්න නිසා reliable. clock drift වෙන්න තියෙන ඉඩ අඩුයි. ඒත් අවාසිය තමයි overhead එක. ඒ කියන්නේ නියම data වලට අමතරව යන bits. හිතන්න bits 8ක data යවන්න start bit එකකුයි stop bit එකකුයි ඒ කියන්නේ අමතර bits දෙකක් යවන්න වෙනවා. ඒක efficiency එක අඩු කරනවා නේද? එතකොට අපිට ලොකු ෆයිල් එකක් හිතන්න වීඩියෝ එකක් වගේ අර ඕවර්හෙඩ් එක නැතුව වේගෙන් යවන්න ඕනේ නම් අන්න ඒකට තමයි අපි ඊළඟ සොලියුෂන් එකට යන්නේ synchronous transmission. synchronous transmission වලට හොඳම උදාහරණයක් තමයි අපි හැමෝම use කරන Ethernet. ඔයාලට මේ ස්ලයිඩ් එකේ පේන්නේ Ethernet frame එකක්. මේකේ ගොඩක් කොටස් තිබුණාට අපි focus කරන්නේ මුලින්ම තියෙන preamble කියන කොටසට. මේකේ තියෙන එකම purpose එක තමයි නියම data එන්න කලින් receiverගේ clock එක senderගේ timing එකට lock කරගන්න help කරන එක.
මේ ප්‍රෑම්බල් එක ඇතුලේ තියෙන්නේ 1.1.1 වගේ විශේෂ පැටර්න් එකක්. මේ එක දිගට 1 and 0 මාරුවෙන් මාරුවට යන පැටර්න් එක රිසීවර්ට හඳුනා ගන්න හරිම ලේසියි. ඒක යූස් කරලා එයා එයාගේ ක්ලොක් එක සෙන්ඩර් එක හරියටම සින්ක් කරගන්නවා. ඊට පස්සේ data එනකොට දෙන්නම perfect sync එකේ ඉන්නේ. මෙන්න තවත් හරිම ස්මාර්ට් ක්‍රමයක් සින්ක්‍රොනයිසේෂන් එක මේන්ටේන් කරන්න. ඒකට කියන්නේ Manchester encoding. මේකෙදි වෙන්නේ ක්ලොක් සිග්නල් එක data සිග්නල් එක ඇතුළම එම්බෙඩ් කරලා ඒ කියන්නේ කාවද්දලා යවන එක. ක්ලොක් එකට වෙනම සිග්නල් එකක් ඕන නැහැ. බලන්න මේක වැඩ කරන විදිහ. 0 bit එකක් represent කරන්නේ high voltage එකේ ඉඳන් low voltage එකකට යන transition එකකින්. ඒ කියන්නේ voltage එක බහින එකකින්. 1 bit එකක් represent කරන්නේ low ඉඳන් high වලට යන transition එකකින්. ඒ කියන්නේ voltage එක නගින එකකින්. වැදගත්ම දේ තමයි හැම bit එකකම මැද අනිවාර්යෙන්ම voltage transition එකක් තියෙනවා. ඒක නිසා receiverට නිතරම clock එක adjust කරගන්න signal එකක් ලැබෙනවා. clock drift වෙන්න ඉඩක් නැහැ. හරි. අපි දැන් ක්‍රම දෙකම ඉගෙන ගත්තා. දැන් මේ දෙක කම්පෙයාර් කරලා බලමු. මේ section එක exam වලටම ගොඩක් වැදගත්. ඒ නිසා හොඳට අහගෙන ඉන්න. අපි මේ table එක බලමු. data unit එක. ඒ කියන්නේ එකපාරේ යවන data ප්‍රමාණය asynchronous වල එක character එකයි, synchronous වල ලොකු data blocks. speed එක බලුවොත් synchronous ගොඩක් වේගවත්. overhead එක. ඒ කියන්නේ අමතර bits asynchronous වල වැඩි අර start stop bits නිසා. timing ගත්තොත් asynchronous හැම character එකකටම resync වෙනවා. synchronous වල clocks මුලින් ඉඳන්ම perfect sync එකේ තියෙන්න ඕනේ. නියමයි. අපි දැන් මේ පාඩමේ theory ඔක්කොම වගේ cover කළා. දැන් බලමු අපිට කොච්චර දුරට මේක තේරුණාද කියලා. පොඩි recap එකක් කරලා practice questions ටිකක් කරමු. ඉතින් අද පාඩමේ main points 4 තමයි මේ. 1. data වල errors වළක්ව ගන්න synchronization කියන එක නැතුවම බෑ. 2. sender ගේ receiver ගේ clocks mismatch වුනොත් sampling සහ framing errors එනවා. 3. asynchronous ක්‍රමයේදී start stop bits use කරලා character by character යවනවා. 4. synchronous ක්‍රමයේදී preambles වගේ දේවල් use කරලා වේගෙන් data blocks යවනවා. හරි පළවෙනි ප්‍රශ්නය ලොකු files යවනකොට asynchronous වලට වඩා synchronous වේගවත් ඇයි? උත්තරය තමයි lower overhead. synchronous වල අර හැම character එකකටම start stop bits දාන overhead එක නැහැ. ඒ නිසා data යවන bandwidth එකෙන් වැඩිපුර ප්‍රමාණයක් නියම data එකටම use වෙනවා. ඒකයි ඒක fast. දෙවැනි ප්‍රශ්නේ Manchester encoding වලේ main purpose එක ප්‍රධාන අරමුණ මොකද්ද? ඒකේ අරමුණ තමයි clock signal එක data signal එක ඇතුළෙම embed කරලා receiver ගේ clock එක drift වෙන එක, ඒකද out of sync වෙන එක නවත්තන එක. නියම වැඩක්. මතක තියාගන්න networking වලදී වැදගත්ම දේ මොකක්ද වෙන්නේ කියලා දැනගන්න එක විතරක් නෙවෙයි, ඇයි එහෙම වෙන්නේ කියලා තේරුම් ගන්න එක. ඉතින් දිගටම ඇයි කියලා ප්‍රශ්න කරන්න. අපි මේ වගේම තවත් වැදගත් පාඩමකින් ඊළඟට හමු වෙමු.